Hi, welcome to back my channel. ඔන්න ඉතින් මම පොරොන්දු වුණා වගේම මම අදත් ඔයාලට ලොග් එකක් අරගෙන ආවා. ඉතින් අපි මේ දැන් බයික් එකේ යන ගමන් ඉන්නේ. අපි දෙන්න ගියේ බයික් එකේ. අනිත් කට්ටිය ගියේ ට්‍රීවිල් එකේ. ඒකේ වීඩියෝ එක තමයි ඔයාලා දැක්කේ. ඉතින් ඔයාලට මතක ඇති මීට දවස් 2-3කට කලින් මම බ්ලොග් එකක් දුන්නා ඔයාලට හොරණ මීපේ යට වෙලා තියෙන පැත්තක කට්ටියට අපි කෑම ගෙනියනවා කියලා. ඉතින් ඒ ලොග් එකේ ඒ ලොකේෂන් එකටම තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේක ඕගනයිස් කරේ මොරටුවේ සහස්ත්‍ර අභිමන් යෞවන සමාජයෙන්. ඉතින් මේක මම කිව්වා මෙදා අපි මෙහෙම කට්ටියට කෑම දුන්නා කියලා. ඉතින් සෞම්‍ය අක්කටත් අසයි කිව්වා මේ මිනිස්සු වෙනුවෙන් ඒ වගේ වැඩක් කරන්න. ඉතින් එයා කිව්වා නංගි මට ඇරේන්ජ් කරලා දෙන්න. අපේ සහස්ත්‍ර අභිමන් එකෙන් අපි ඒක ලෑස්ති කරන්නම් කියලා. ඉතින් අක්කා කියලා දවසක් උනෙත් නැහැ. මං කොහොම හරි අපේ සදේශ් මල්ලිගෙන් කන්ටැක්ට් හොයාගෙන කොහොම හරි ඒ ලොකේෂන් එකම ආයේ ගත්තා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි එතනට යන විදිය. ඉතින් කියන්න ඕන විශේෂම වැඩේ තමයි ඉතින් මේ වැඩේට මට අශානුත් සහයෝගය දුන්නා. ඉතින් ඒකට එයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම අපි ස්ටාර් ටීවී එකේ සදේශ් මල්ලිත් මේකට සහභාගී වුණා. ඉතින් දැන් මේ අපි හෙට ගිහිල්ලා කෑම අරගෙන අපි ට්‍රීවිල් එකයි බයික් එකයි දැම්ම පාරේ. මොකද සමහර තැන්වලට යන්න බැහැ වාහන වලින්. ඉතින් ඒ වගේ තැන්වල වාහන පාක් කරලා තමයි අපි මේ පයින් ගිහිල්ලා කෑම බෙදන්නේ. ඉතින් අපි මේ වැඩේ අද ලස්සනට කරගත්තා. ඉතින් ඒ වැඩේ කරන අතරතුර මේ කියන්න ඕනේ මේ පැත්තේ තාම අර මඩගතිය එහෙම තියෙනවා. ඇත්තටම අර එයාලට හරි සතුටුයි කෑම එකක් ගෙනිච්චත්. මොකද අර එයාලට උයාගෙන කන්න පුළුවන් වාතාවරණයක් තාම නැහැ කියලා එයාලා කියන්නේ. තාම එයාලා ගෙවල් අස් කරන ගමන්ලු ඉන්නේ. ඉතින් ඔය මේ සෞම්‍ය අක්කයි මායි ඉතින් ගෙවල් වලට ගිහිල්ලා මේ කෑම දෙන්න කතා කරනවා. ඉතින් එතකොට අපේ සදේශ් මල්ලියත් එහෙමයි. එතකොට සෞම්‍ය අක්කගේ නංගි ආවා, අම්මා ආවා, තව නංගිගේ බබාලා ආවා. ඉතින් මේ ඉන්නේ සෞම්‍ය අක්කා. මේ එයා එක්කෙනෙකුට කෑම දෙනවා. ඒ ගමේ ඇන්ටි කෙනෙකුට. ඉතින් මේ ඉන්නේ අෂාන්. අෂාන්ගේ අතිනුත් ඉතින් කෑම එකක් දුන්නා. හැබැයි ඒකේ වීඩියෝ එක මගේ මුල් හරිය මගේ අතින් වැදිලා නැහැ. වීඩියෝ වෙලා නැහැ. මේ අරයා දීලා එන ටික තමයි මගේ අතින් වීඩියෝ කට් එකට මේ වැදිලා තියෙන්නේ. ඉතින් ඔය ඉන්නේ මං සුපුරුදු පරිදි කහපාට ගවුමක් ඇඳගෙන. ඉතින් ඔන්න අෂානොත් ඇන්ටි කෙනෙකුට කෑම දෙනවා. ඉතින් ඇත්තටම මේ දවස්වල තියෙන ගම් වතුරත් එක්ක තාම මේකේ අවදානම ගියාට ඒකෙන් මිනිස්සුන්ට වෙච්ච හානිය. ඒ කියන්නේ කෑම උයා ගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න ගොඩගෙන මිනිස්සු ඉන්නේ. ඒක තාම මේ මිනිස්සුන්ගේ අතරින් ගිහිල්ලා නැහැ. අන්න ඒකයි තියෙන එකම දුක. මොකද මේ මිනිස්සුන්ගේ ගෙවල් වල ඇතුලේ බඩු මුට්ටු උනත් තාම මඩගතිය එහෙමටම තියෙන්නේ. ඉතින් ඊවස් කරන්න හරි කාලයක් යනවා. සමහර විට යථා තත්ත්වයට පත් උනේ නැති වුණත් ඒ කියන්නේ මොනවා හරි ගෙදර තියෙන අත්‍යවශ්‍ය දෙයක් කැඩිලා බිඳිලා නම් ඒවායි අපිට අලුතෙන් ගත්තොත් ඇරෙන්න හදන්න බෑ. ඉතින් ඒක ලොකු හානියක් එයාලට. ඒ වුණාට ගෙදර අස් කරගෙන තිබ්බ තත්තර තමන්ගේ ගේ ඇතුළ ගන්න යම්කිසි කාලයක් යනවා. ඉතින් ඒකට මේ වගේ දේවල් කරන එක හරි වටිනවා. ඒක එයාලත් කියනවා. ඉතින් මේ මං තව අක්කා කෙනෙකුට කෑම දීලා එනවා. ඉතින් කියන්න ඕනේ අපි එදා එනකොට තිබ්බ ඒ පරිසරයේ මඩගති තාමත් එහෙමයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ වෙලක්. මේ වෙල මෙච්චරක් වතුර දැනට තියෙනවා නම් වතුර දානකොට කොච්චර මට්ටමකින් මෙහෙට වතුර එන්නේ නැද්ද කියලා ගොඩක් යට වෙලා තියෙනවා මේ පැත්ත. සමහර මල් ගස් පවා මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එක ඇන්තූරියම් ගස් වේලියක් තිබුණා. ඒ ඇන්තූරියම් ගස් සම්පූර්ණයෙන්ම තාමත් මඩගතියට තියෙන්නේ. එච්චරට මේ ගස් තෙත් වෙලා මඩ වලින් එච්චරටම ලොකු ගම් වතුරක් මෙහෙට දාලා තිනවා. ඒ වගේම තමයි මේ ජනතාව මේ පැත්තේ කියනවා ඒ මිනිස්සුන්ට මේ කෑම කියන්නේ අපි කියන්නේ ආහාර ද්‍රව්‍ය දෙන මේ කට්ටිය ඉන්නවනේ. ඒ වගේ ආහාර ද්‍රව්‍ය එතකොට බත් පැකට් වගේව පොඩ්ඩක් එන්නේ අඩුවෙන්ලු. ඒ කියන්නේ මෙහි ගොඩක් ඇතුළට එන්න ඕනනේ හොරෙන් ඉඳන්. ඒ නිසා ගොඩක් අය මේ පැත්ත දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ග්‍රාම සේවක මට්ටමින් එහෙම ආධාර දුන්න කතාවක් කියලා කිව්වා. මම කියන්නේ මේ රජයෙන් නැතුව පිටින් එන ආධාර මෙයාලට ලැබෙනව අඩුයි කියලා කියනවා. ඉතින් අනේ අවධානය දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මෙයාලා හරි පව්.
මේ වීඩියෝ එක බලන ඔයාලට කවුරුම හරි එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙහෙම දෙයක් කරන්න හිතාගෙන මේ වගේ පැත්තකට ඔයාලා යන්න එකම පැත්තකට දෙනවට වඩා අර දෙයක් බෙදෙන්නේ නැති පැත්තකට ගිහිල්ලා අපි මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එක හරිම වටිනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා දකිනවා නම් ඔයා මේක පුළුවන් තරම් එහෙම දන්න අයට කියන්න, ෂෙයා කරන්න නැත්නම් පෙන්නන්න. එහෙම කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් කරහා මගේ channel එකට ඒක මට කියන්න. එතකොට මං ඒ කෙනාව කන්ටැක්ට් කරගෙන මං ඔයාලට එයාලව හම්බෙලා එයාලට ආධාර කරන්න පුළුවන් විදිය කියන්නම්. ඒ වගේම මේ වැඩේට අපිට මේ සදේශ් මල්ලි මේ ඉන්නේ. සදේශ් මල්ලි අදත් ඇවිල්ලා ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ඒකට එයාට ගොඩක් thank you. මොකද එයා තමයි කිව්ව ගමන් ලොකේෂන් එක ආයේ මේ මට කිව්වේ මෙහෙමයි කියලා. එයාව අපි අරගෙන ගියත් අපි හරියටම මට මතක නැති නිසා ලොකේෂන් එක. ඉතින් දැන් අපි එන්න කිට්ටුවේ ඉන්නේ. ඉතින් මම අන්තිමට එයාලගේ වොයිස් කට් එකක් ගත්තා. ඒ වීඩියෝ එක මම මේකට පස්සේ ඔයාලට දාන්නම් බලන්න. ඉතින් මේ අද අපි ඇවිල්ලා ඉන්නේ මීපේ කියන්නේ හොරණ මීපේ ප්‍රදේශය. ඉතින් මේ ඇත්තට මේ ප්‍රදේශවල වෙලා තියෙන ප්‍රශ්න තමයි මේ ප්‍රදේශයට ගොඩක් අය මේ සහනාධාර ගෙනියන ප්‍රදේශ දන්නේ නැහැ. මේ මොකක් හරි තියෙනවද අය කන්ටැක්ට් නම්බර් එකක් එහෙම සහනාධාර එහෙම දෙනවා නම් ඔයාලට? ඉතින් අපි ෆෝන් නම්බර් එකක් තමයි දෙන්න ඕනේ. ඒ හරහා එනවනම් කොහොමද මෙතෙන්ට එන්නේ කට්ටියට ආධාර කරනවා නම්? මෙතෙන්ට මීපේ මේ විතරම රිතිකාහෙන පාරේ දාලා අන්තිම වෙලත් එක්ක අන්තිම තියෙන නියසොට එන්න ඕනේ. ඒ ටිකට එවෙන්නෙම නෑ කවුරු. ඉතින් මේ පේනවා ඇති මේ හැමතැනටම හානි වෙලා තියෙන. ඒ වගේ මේ වැඩේ මේ විදිහට සූදානම් කරන්න මොරටුව සහස්ත්‍ර අභිමාන යෞවන සමාජය, ඒ වගේම මම දුනී හිමාෂා, ඒ වගේම අපි ස්ටාර් ටීවී ප්‍රොඩක්ෂන් එකේ සදේශ් මල්ලි මේ හැමෝම ආවා. ඉතින් අද මේ අපි කරපු වැඩේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ අදහස? අපිට ඉතින් මේ හරිම සතුටුයි දැන් මේ වගේ ආහාර වේලකින් හරි අපිට පරිත්‍යාගය කෙරුවට අපි මේ දැන් මේ වෙලාවෙත් බඩු හොදගෙන අදා ඉන්න ගමන් අපි මේ වෙලාවේ වියාගෙන කන්නව වෙලාවක් නැහැනේ. මේ වගේ අවස්ථාවකදී ඔය වගේ කට්ටිය ඇවිල්ලා අපිට මේ පරිත්‍යාග කරපු එකත් අපි සතුටු වෙනවා. ඔව් ඉතින් මේ ඔයාලගේ කොහොමද සහනාධාර ඔයාලා ලොකු පිනම් මේ කරන වැඩේ. දැන් මේ දැන් පුතා මේකට යනවා යාරගොල්ල දෙනවා යුත් එකේ නේද ඒ ගිහින් කැම ටික ගෙනියන්නේ නෑ ඒ යා ගන්නව වෙලාවක් නෑ ඒ අතරතුරයිදී ඔයාලා ආප් එකක් ලොකු දියා මම පුතාට අරින්නත් එක කැම එකක් ගත්තා ඇත්තට මේ වෙලාවේ පිනක් ඒ කරේ ඉතින් මේ ඔයාලගෙත් මොන හරි කැම දෙන්න හරි එහෙම මොකක් හරි අදහසක් තියෙනවා නම් අපේ ස්ටාර් ටීවී YouTube channel එක තියෙනවා ඒ වගේම මොරටුව සහස්ත්‍ර අභිමාන යෞවන සමාජය තියෙනවා ඒ වගේම මගේ like page එක තියෙනවා දුනී හිමාෂා ඒකෙන් හරි මගේ YouTube channel එක තියෙනවා දුනී හිමාෂා මේ ඒ ඕනම එකකින් ඔයාලට විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනට එන විදිහේ හැම එකක්ම අපි ඔයාලට කියන්නම්. ඇත්තටම අර හැමෝම දෙන තැනට දෙන්නේ නැතුව මේ වගේ අසරණ වෙච්ච තැන් වලට අපි පොඩ්ඩක් බලලා යාලට යුතුයකමක් අපි කරමු. ආපිකත් ලොකු පිනක් ඇත්තටද මේ වෙලාවේ. හරි එහෙනම් අපි අදට යනවා.